ආයුබෝවන් සුබ දවසක්. ඊජිප්තුව කියලා කියන්නේ සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙන රටක්. මීට වසර දහස් ගණනකට කලින් එහි මුල් බැසගෙන තිබුණු පාරාවෝ ශිෂ්ටාචාරයේ නටමුන් තමයි මේ සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙන්න හේතුව වෙලා තියෙන්නේ. මේ අතරින් පිරමීඩ ප්‍රධාන තැනක් ගන්නවා. මේ පිරමීඩ ලෝක පුදුම ලෙස සැලකෙනවා. දියුණු තාක්ෂණයක් නොපැවති ඒ කාලයේ මේ පිරමීඩ ඉදිකර ඇති ආකාරය ගැන සිතන්නටවත් බැරි තරම්. මේ නිසාම මේවා ඉදිකරපු විදිහ ගැන හොයන්න විශාල උනන්දුවක් ලෝකෙ පුරා පැවති අතර ඒවා ඉදිකිරීම ගැන විවිධ මතිමතාන්තර විශ්වාස ලෝක පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙතුවක් කාලයක් මේ පැනට පිළිතුරක් සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ අතර කාලයේදී විද්‍යාඥයන් පිරිසක් විසින් මේ අභිරහස විසඳුවා කියලා කියන්න පටන් ගත්තා. ඊජිප්තු පිරමීඩ ගැන නොදන්න කෙනෙක් අපි අතර නැති තරමයි. මේ එක් පිරමීඩයක ටොන් ගණනාවක් බර විශාල ගල් කුට්ටි ලක්ෂ ගණනක් අන්තර්ගතව තියෙනවා. මෙම පිරමීඩ අඩි 100 ගණනක් උසයි. ඉතින් අඩි 100 ගණනක් උස මේ පිරමීඩයක ඉහළට ගල් කුට්ටියක් රැගෙන යන්න විශාල ශක්තියක් යොදවන්න වෙනවා. ඒ වගේම ඇත ප්‍රදේශවලින් ගල් කුට්ටි මේ ස්ථානයට රැගෙන ඒමත් අසීරු කර්තව්‍යයක්. මීට වසර 3-4000කට පෙර නොදියුණු තාක්ෂණයක් පැවති කාලේ මේ ව්‍යායාමය ඊජිප්තු වැසියන් සාර්ථක කරගත්තේ කොහොමද කියන අභිරහස කාටත් තියෙනවා. මේ සිදු කරගත් ආකාරය ගැන විවිධ අදහස් ලෝකේ පුරා පැතිරිලා තියෙනවා. මේ සඳහා ගැල් භාවිතා කරන්න ඇති. ඇතුන් ලබා දින්න ඇති. පිටසක්ල ජීවීන්ගේ උපකාරයෙන් මෙම ගැල් ප්‍රවාහනය කරන්න ඇති යන අදහස් මේ අතරින් ප්‍රධානයි. පසුගියදා විද්‍යාඥයෙක් පිරිසන් විසින් හඳුනාගෙන තියෙන්නේ මෙම ගල් කුට්ටි නයිල් නදිය ඔස්සේ ප්‍රවාහනය කර ඇති බවයි. ඊජිප්තුවේ වර්තමාන භූ පිහිටීමත් එක්ක බලද්දී මේ මතය විශ්වාස කරන්නත් අපහසු එකක් බවට අදහසක් කාටත් හිතෙන්න පුළුවන්. ඒකට හේතුව ගීසාහි පිහිටි පිරමීඩවල ඉඳන් නයිල් ගඟ ගලන්නේ කිලෝමීටර් 8ක් විතර දුරකින් වීම. ඉතින් මේ පිරමීඩවලට අවශ්‍ය ගල් කුට්ටි කොහොම ප්‍රවාහනය කරන්න ඇතිද? මිනිසුන් ලීවර කප්පි වගේ දේවල් යොදාගෙන සරල යන්ත්‍ර නිපදවලා තිබුණත් ඒවා කිසිම විදිහකින් වර්තමාන යන්ත්‍රයක සංසන්දනය කරන්න බෑ. එහෙත් මේ ඊජිප්තු පිරමීඩ නිපදවන කාලපරාසය තුල එනම් වසර 4000කට පමණ පෙර මේ කිසිදු යන්ත්‍රයක් බිහි වෙලා තිබෙන්නේ නැහැ. වැලි පොළවක් සහිත සහරා කාන්තාරයේ ඉදිකරලා තියෙන මේ පිරමීඩ කියන්නේ අතිවිශාල ඉදිකිරීම. පාරාවෝ රජවරුන්ගේ සොහොන් ගෙවල් ලෙස මෙම පිරමීඩ ඉදිකර ඇති බව වර්තමානයේ වන විට පිළිගත් මතයයි. මෙම පිරමීඩ ඇතුලේ පාරාවෝ රජවරුන්ගේ මමිවලට අමතරව ඔවුන් භාවිතා කරපු විවිධ ද්‍රව්‍ය, උපකරණ, සමරු වගේ දේවල් තැන්පත් කරලා තියෙනවා. පැරණි මිසරයේ ජනතාව මරණයෙන් මතුවට ජීවිතය ගැන විශ්වාස කළ නිසා මේවා සදාකාලිකව පවතින ආකාරයට ශක්තිමත්ව නිර්මාණය කරලා තියෙනවා. මේවා ඉදිකර වසර 4000කට වඩා කාලයක් ගත වී තිබුණත් සහරාවේ කටක වූ පරිසර පද්ධති මැද්දේ උවත් ඒවා වර්තමානයේ වන විටත් යහපත් ආකාරයෙන් හොඳ තත්ත්වයෙන් රැකිලා තිබීම ඔවුන්ගේ ඉදිකිරීම් වල මහිමය මනාවට කියාපානවා. ඉතින් මේ පිරමීඩ සම්බන්ධ විවිධ වූ කාලපරාසවල එක් එක් කණ්ඩායම් මගින් විවිධ වූ පර්යේෂණ සිදු කරලා තියෙනවා. දීර්ඝ කාලයක් ගත වුවද මේ අභිරහසට නිශ්චිත පිළිතුරක් සොයා ගැනීමට කවුරුවත්ම සමත් වුණේ නැහැ. නමුත් අද වන විට මේ සම්බන්ධ යම් කරුණු කාරණා ප්‍රමාණයක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වෙලා තියෙනවා. ඉතින් මේ සොයා ගැනීමෙන් පසුව උවත් මේ ගල් කුට්ටි විශ්ම කර්මයක් මගින් රැගෙන ආ බව තමයි කියන්න තියෙන්නේ. පැරණි මිසරයේ මෙම ගල් කුට්ටි ජලය ඔස්සේ රැගෙන ආ බව විශාල වශයෙන් තහවුරු වී තිබුණද ඒ මතය සර්ව ප්‍රකාරයෙන්ම තහවුරු නොවුයේ කාන්තාරයක් වූ සහරාවේ තනින් තන ස්වභාවික ඇලවේලි නොතිබීමත් එකම ජල ප්‍රභවය වෙන නයිල් ගඟ පිහිටලා තියෙන මේ පිරමීඩ පවතින ස්ථානයට කිලෝමීටර් 8ක් පමණ දුරකින් වීමත් කියන කාරණා නිසායි. වර්තමානයේ වන විට ඔප්පු වෙලා තියෙන්නේ මීට අවුරුදු 4000කට පමණ පෙර නයිල් ගඟ ගමන් කරලා තියෙන්නේ වර්තමානයේ ගමන් කරන මාර්ගයේ නොවේ කියලයි. පැහැදිලිව කිව්වොත් නයිල් ගඟේ ප්‍රධාන කොටස වර්තමාන ගමන් මාර්ගයේම ගමන් කරමින් තියෙද්දී එහි විශාල අතු ගංගාවක් මේ ගීසා පිරමීඩ අතරින් ගමන් කරලා තියෙනවා. ඒකට කියලා තියෙන්නේ අරමට් ශාඛාව කියලයි. ඉතිහාසගත වාර්තාවලට අනුව මේ අතු ගංගාව කිලෝමීටර් 64ක් පමණ දිගකින් සහ මීටර් 700ක පළලකින් පැවතිලා තියෙනවා. වර්තමානයේ වන විට මෙය සිඳී ගොස් පවතී. පිරමීඩ 31ක් පමණ මේ අතු ගංගාව දෙපස ඉදි වෙලා තියෙන ඇති කියලා දැන් වෙද්දී ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. පැරණි ඊජිප්තු ජනතාව වර්තමාන මාර්ගයක් ආකාරයට මේ අරමට් අතු ගංගාව භාවිතා කරලා තියෙනවා. ඔවුන් භාණ්ඩ ප්‍රවාහනයට සහ එහා මෙහා යාමට මේ අතු ගංගාව භාවිතා කරලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම මේ හරහා ගල් කුටි ප්‍රවාහනය කිරීමට විශාල පාරු භාවිතා කරලා තියෙනවා. විද්‍යාඥයන් විසින් මේ සිඳී සැඟවී ගිය අතු ගංගාව ගැන තොරතුරු අනාවරණය කරගන්න ඇත්තේ කොහොමද?
ඔවුන් විසින් චන්ද්‍රිකා සහ රේඩාර් වලින් එක් රැස් කරගත් දත්ත, භූමිය පරීක්ෂා කිරීමෙන් උකහාගත් තොරතුරු වගේම ප්‍රදේශයේ පාෂාණ ස්තර පිහිටා ඇති ආකාරය ගැන අධ්‍යයනය කිරීමෙන් රැස් කරගත් තොරතුරු වැනි දේ එකතු කරගෙන ඉතිහාස වාර්තාද පරිශීලනය කරමින් මේ කරුණු අනාවරණය කරගෙන තියෙනවා. ඊජිප්තුවේ විවිධ ස්ථානවලින් හමු වෙලා තියෙන ඓතිහාසික පැබරස් පත්‍රවලත් මේ අතුගංගාව ගැන සඳහන් වෙලා තියෙනවා. මෙහි මේ අරමැට් අතුගංගාවේ බෝට්ටු ගමන් කරන ආකාරයද දක්වලා තියෙනවා. මේ අනුව පිරමීඩ නිපදවීමට අවශ්‍ය ගල් ආදී ද්‍රව්‍ය ප්‍රවාහනය කරලා තියෙන්නේ ජලය ඔස්සේ කියලා පෙනී ගිහිල්ලා තිබුණත් අතුගංගාවේ පිටීම ගැන නිවැරදිව සොයා ගන්න ඔවුන් සමත් වෙලා නැහැ. පසුගියදා එළි දැකුණු වාර්තාවලට අනුව විද්‍යාඥයින් ඒවා හොයාගෙන තියෙනවා. එහි මාර්ගය ගීසා පිරමීඩ අභිමුඛයෙන්ම වැටිලා තිබුණ බව එහි දක්වා තියෙනවා. මීළඟට දෙගුණ පැනය තමයි මේ අතුගංගාවට පසුකාලීනව උනේ මොකක්ද කියන එක. මේ පැනයට පිළිතුර විද්‍යාඥයින් තවමත් සොයාගෙන නැහැ. මේ සම්බන්ධයෙන් වර්තමානය වන විට වඩාත් පිළිගැනෙන මතය වන්නේ පසුකාලීනව මේ ගංගාව වියලීමට ලක්වන්නට ඇති බවයි. විශාල කාලයක් තිස්සේ පැවති නියඟය සහ වැලි කුණාටු නිසා එහි මුවදොර ඇහිරී යා හැකි බව හෝ වෙනම කාරණාවකට පැරණි ඊජිප්තු ජනතාව හෝ වෙනත් කණ්ඩායමක් හෝ සතුරු කණ්ඩායමක් විසින් මේ අතුගංගාව අවහිර කර ඇති බව වැනි කරුණු මේ ගංගාව වියලීමට සම්බන්ධව හේතු විදිහට උපකල්පනය කරලා තියෙනවා. වර්තමානයට අනුව පැරණි මිසරයේ විශාල කොටසක පැවැත්මට මේ අතුගංගාව ජීවනාලියක් විදිහට පෙනී ඉඳලා තියෙනවා. ඉතින් මේ ඊජිප්තු ශිෂ්ටාචාරය වියකී යාමට මේ අතුගංගාවේ වියලී යාම හේතු වුණා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඊටම බර භාණ්ඩ හා අනිකුත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට තාක්ෂණයක් නොමැති වූ සමයක ජලයේ උඩුකුරු තෙරපුම භාවිතා කරමින් ඒවා ප්‍රවාහනය කිරීම ඔස්සේ ඉපැරණි ශිෂ්ටාචාර නව මානයකට ගමන් කරන්නට ඇති බවට සැලකෙනවා. වර්තමානය වන විටත් මහද්වීපයකින් මහද්වීපයකට බරති භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ නැව් ඔස්සේ. වර්තමානය වන විටත් මේ අසලින්ම රැඳී ඇති සූවස් ඇල ලෝක ගමනාගමනයේ මර්මස්ථානයක් බවට පත්ව ඇත්තේ මේ කලාපය ගෝලීය ප්‍රගමනයට කොපමණ වැදගත් කරුණක්ද යන්න මනාව පිළිබිඹු කරමින්. පිරමීඩ අසලට ගල් රැගෙන ආකාරය සම්බන්ධයෙන් පැවති කුකුස ඒ ආකාරයෙන්ම හිමි වුණත් ඒවා උසස් ස්ථානවලට ගෙන ගිය ආකාරය තවමත් අභිරහසක්.